දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට පරිවර්තනය. අපි උදාහරණයක් ගමු 47 10 පාදය. එතකොට මෙතනදී අපි කරන්න තියෙන්නේ අපිට මේ දෙනු ලබන දශමය සංඛ්‍යාව අපි ලබ්ධිය 1 වෙනකන් දෙකෙන් බෙදන්න ඕන. හැබැයි ඔයගොල්ලන්ට පෙළ පොතේ තියෙනවා ලබ්ධිය බිඳුව වෙනකන් බෙදන්න කියලා. නමුත් මේක ඊට වඩා කෙටි ක්‍රමයක්. ඒ නිසා අපි බලමු මේ ක්‍රමෙන් කරලා. එහෙනම් අපි 47 දෙකෙන් බෙදන්න ඕන ළමයි. එතකොට කාට හරි කෙනෙක්ට ගණිතමය ගැටලු තියෙනවා නම් එකපාර මේ සංඛ්‍යාව බෙදා ගන්න බැරි නම් එයාට පුළුවන් තනි තනි සංඛ්‍යා අරගෙන බෙදන්න. එහෙනම් 4ට 2 ඒවා 2යි ඉතිරි නැහැ. 7ට 2 ඒවා 3යි. එහෙනම් ඉතිරිය එකක් එනවා ළමයි. right ඊළඟට අපි ගන්නවා 23ට 2 ඒවා ඒකත් කාට හරි බැරි නම් එයාට පුළුවන් තනි තනි සංඛ්‍යාව 2ට 2 ඒවා 1යි 3ට 2 ඒවා 1යි. එහෙනම් දෙවරක් එක 2යි ඉතිරිය එකක් තියෙනවා. එහෙනම් 11ට 2 ඒවා 5යි ඉතිරිය 1යි. දැන් බලන්න ඕන අපි 5ට 2 ඒවා 2යි ඉතිරි 1යි. එහෙනම් ඊළඟට තාම ලබ්ධිය අපිට 1 උනේ නැහැ. 2ට 2 ඒවා 1යි ඉතිරි 0යි. අන්න දැන් අපිට ලබ්ධිය 1 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න පිළිතුර ලියද්දී අපි මෙන්න මේ ලබ්ධියෙන් පටන්ගෙන ලැබුණු ශේෂය පිළිවෙලින් ඉහළට ලියන්න ඕන. එහෙනම් 47 10 පාදයේ සමානයි 1යි 0යි 1 ඒවා 4ක් තියෙනවා. හරියටම අපි ඒ ලැබුණු ලබ්ධිය සහ ශේෂය පිළිවෙලින් ලියන්න ඕන. ඔන්න ඔහොම අපිට පිළිතුර ලැබෙනවා. මම තවත් පැහැදිලි වෙන්න මේකට තව උදාහරණයක් ගන්නම්. අපි ගමු 127 10 පාදය. එහෙනම් මේකත් අපි මොකද කරන්නේ? 127 අපි දෙකෙන් බෙදන්න ඕන. ගාන ලොකු වුණා කියලා බය වෙන්න නරකයි. right 12ට 2 ඒවා 6යි 7ට 2 ඒවා 3යි ඉතිරිය 1යි 63ට 2 ඒවා එතකොට ඒකත් අපි කිව්වේ අර එකින් එක සංඛ්‍යා ගන්න එක හරි පහසුයි. 6ට 2 ඒවා 3යි 3ට 2 ඒවා 1යි ඉතිරි 1යි 31ට 2 ඒවා ඕනනම් කෙනෙක්ට පුළුවන් මෙතනදි කෙලින්ම ගන්න 15යි ඉතිරි 1යි 15ට 2 ඒවා 7යි ඉතිරි 1යි 7ට 2 ඒවා 3යි ඉතිරි 1යි 3ට 2 ඒවා 1යි ඉතිරි 1යි. එහෙනම් දැන් අපිට ලබ්ධිය 1 වෙලා තියෙන්නේ. එහෙනම් අපි මෙතනින් ගැටලුව විසඳන එක නවත්තනවා. එහෙනම් ලබ්ධියෙන් පටන් අරන් මේ ලැබුණු ශේෂය පිළිවෙලින් ලියනවා 1 2 3 4 5 6 7. එහෙනම් ළමයි 127 10 පාදය සමානයි 1 ඒවා 7ක් අපිට එන්න ඕන. එහෙනම් පාදය අපි දාන්න ඕන 2 කියලා. එහෙනම් ඔන්න ඔය ආකාරයට තමයි දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන්නේ. මොනවා හරි ගැටලු තියෙනවා නම් ඕගොල්ලෝ මේ වීඩියෝ එකට යටින් ඕගොල්ලෝගේ කමෙන්ට්ස් දාන්න.